Hello everyone, ඔයාලව සාදරයෙන් අද අපි පිළිගන්නවා SLM YouTube channel එකට. අද අපි ගෙනල්ලා තියෙන්නේ Mr. Meat කියන Mr. Meat දෙවෙනි ගේම් එක. මේකේ මම මේක ගේන්න හේතුව තමයි මට challenge දෙකක් දීලා තිබ්බා. දෙන්නෙක් කියලා තිබ්බා. ඒක හින්දා තමයි මම මේක ගේන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ ගේම් ප්ලේ එකට. Let's go to the video. Hi guys, ada video ini karena channel escape itu. Mr. Beast kalian game guys. Here we are. So, how are you feeling, sweetheart? I don't know if I'm sad or happy, really. Rebecca, the three of us will be together today. How can you be sad? This is the end of one chapter and the beginning of another in our lives. Come on, let's face it as a family. ඒගොල්ලෝ යනවා දැන් මිස්ටර් බීස්ට් කවුරු හරි උරුමුණට මේකද මරණ දණ්ඩනය දෙනවා බලන්න. හරි අපි ඔය දැන් ඔය ඉන්නේ කොල්ලෙක්. ඕක තමයි කලින් ගේම් එකේ Hello, මේන් කැරක්ටර් එක. Rebecca, is it you? මේ කෙනාව බේරගත්තේ. ඔය මැදින්න කිල්ලව. How grown you are උරෙක් කල්ලානේ already. තිබ්බේ. ඒ කෙනා තමයි බේරගත්තේ. Several years have passed since then. 8 or 10 years now. Time flies. You are දැන් ඔන්න එයාගේ අම්මා Anthony? ස්තුති කරනවා. Oh, thanks for rescuing my daughter. I will never be grateful Oh, don't enough. worry. I was just doing my job. Thank you, thank you 1,000 Thank you, times. Ganna. Oh, because you're a bounty hunter, right? Bounty Who was hunter? that girl you tried to rescue? Amelia, right? Tell me about what happened දැන් to මේ her. ඉන්න She එක was මේ මොකද මේ ඇයුන්ට වස දෙනවා මේ කුඩියට දෙන වස. 1, වස 2, කියන්නේ මැරෙන්නේ and වස 3. දෙන්නේ ඔක්කොම ඌරු වෙන්න. Good afternoon, මේ everyone. අර දොස්තර. Oh, ඒ කියන්නේ අර good කලින් ගේම් එකේ afternoon, දොස්තර. Susan. මම ගැහුවේ නෑ ඒ උනට. Dr. White, you are ඒ උනට මේක දැවේ නෑ. very මේ කෙල්ලෝ දෙන්න elegant. ඌරුන්ගේ Have you noticed my new bow tie? කොල්ල වැඩකාරයා. Good evening, young ladies. Drink one of these. It will help you through this difficult time. හැබැයි මේ ප්‍රධාන කැරක්ටර් එක මේ කෙල්ල. හැබැයි උට මොකුත් වෙන්නේ නැහැ. උගේ අර ප්‍රතිවිෂ තියනෝනේ යන්ගේ කලින් thanks. It's my pleasure. ඒක හන්ද කිසි Look, ඌරෙක් that's ඉන්නේ Amelia. I will go say hello. ඒක හන්ද Sit here if you want. දැන් කිල්ල කතා Well, everything is ready. Ladies and gentlemen, you can enter in an orderly manner. Keep quiet, please. අවසාන වතාවට බලාගන්න වෙනවා. අවසාන වතාවට බලාගන්න. ඔන්න මරණ දඬුවම කවුද යවන්නේ? How did we end up this way? මේක දෙයක් කරලා මිස්ටර් බීට් කරන්ට් එක වද්දවලා මරනවා. ආනෝන් වලින් හරි කුරිහිරු හිනාවකින් පසුව දැන් අපි ගේම් එකට එන්ටර් වෙනවා. පය වෙන්න එපා. මම ඔයාලා වෙනුවෙන් නැගී සිටිනවා. ඌරෙක්ගේ පිටේ නැගී සිටලා තියෙන්නේ. Thanks. හරි දැන් අපි මෙතනින් එළියට යනවා. මම කොහොම හරි බේර ගන්න ඕන. දොර තියෙන එකට උඩ ඉන්න එකාගේ කාඩ් එක ඕන. ඒ අතුර අපි ඉන්නට ගිහලා මම අම්මට දෙවි. ඌරෙක් කියලා නේද? හිටපන් ඌර. උට කරන්ට් එක වැදුනා. It seems that this drink contained my father's concoction. But how is that possible? දයම් පල්ලහැට අර දොර අරින්න මම දකින්න හැමතැනම මෝරෝ. මෙතන තුරෙක් ඉන්න මිස්ටර් බීට නෑනේ. 9 is it?
වැදුන්නේ දුවපන්තියට යම් මෙහෙන් ඌව කොහොම හරි මගේරුණා මෙන්න මෙහෙන් ගිහිල්ලා අපි මේ දොරෙන් ගිහිල්ලා බේරෙන්න තියෙන්නේ කොහොම දැන් හරි මේක තුලිට එන්න කියන්නේ අයියෝ එහෙම යන්න පුළුවන් කියලා කිව්වද කොහෙන් කොහාටද යන්නේ අයියෝ මල වදයක් බම්මුණ නිදහසේ වැඩක් කරගන්නනේ අපි ෂේප් එකේ බලමු මේක තුට්ටයක් හරි දැන් හීන් සැරේ මෙතන ඉන්නවා ඉන්නවත් දන්නේ පොර පේන්නවත් නැහැ මෙන්න ෂේප් එකේ මෙහාට විතර අපි අනිත් පැත්තේ යනවා dan hinduan lagi ya dua hari metani me doreng nyamu doreng gihilla ake me bista bita marwade ඒකත් නිකන් නෑනේ නැති වෙයි කියලා හිතනවා ඔළුව වද්දගත්ත නේද කොහොනිත් එක ඒ අනිත් එකත් හරි ඒ අනිත් එක අමතොඩු ඉස්ට බීටා අනේ මොන මාරවද වරමනේ අනිත් පැත්තේ dan ini petang baru itu sendiri making gila deh kuan itu dah ada apa tuh tenang apa tuh making මේකද ඒකින්න එහෙනම් උඩ තට්ටුවේ තමයි ඇත්තේ මේකද මේ තියෙන්නේ මේක තියෙනවා කොහොමද අපි පැනගන්නේ කියලා විස්තරේ දැන් මෙතනින් පැනගෙන යන්න තමයි තියෙන්නේ ඒක කරේ දැන් කොහොම හරි එතනින් නම් පෙන්නා දැන් අපිට තියෙන්නේ අතෙන්ට ගිහලා යතුරු අරන් ඉන්න නෑනේ නෑ නෑ ඔයාලා තමයි මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ඒකල් ඔබගෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකට එහෙනම් වැඩි මේ වීඩියෝ එක නරඹන්න මේක ඇතුලේ තියනවද නෑ මේක ඇතුලේ තියනවද නෑ තමුණද මේක ඇතුලේ තියනවද යතුරු තියනවා යාන්ත අරුණේනේ
බීට නෑ ඌරු මෝන නෑ ෂේප් එකේ පැන කරන තමයි දැන් තියෙන්නේ හරි යතුරු ගෙනාවා දැන් මේ ටික අයින් කරමු දැන් මේ ඔක්කොම බඩු ටික අයින් කරලා මෙතන තියෙන එකේ පැන ගන්න තමයි තියෙන්නේ හරි දැන් මිස්ටර් බීටෝ අපි ගියා පස්සේ හම්බෙමු චැලෙන්ජ් එක දෙන්න ගයිස් මේ ටනල් එස්කේප් එක අපි ඊළඟ දවසක තවත් එස්කේප් එකක් ගේන්න බලන්න එහෙනම් ගයිස් චැලෙන්ජ් එක දෙන්න අපි ගියා පොරස්ට් එකක් තියෙන්නේ කලාවක් අපිට කාගෙන් හරි උදව්වක් කරන් යන්න පුළුවන් අපේ කටිය බේර ගන්න ඕන්න මිස්ටර් බීටත් එනවා ඔන්න ඕක මිස්ටර් බීට හිරෙන් උප්පැන්න එහෙනම් ඊළඟට කොහෙන් පණිත් දන්නේ එහෙනම් පස්සේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි ගියා බයි බයි